පුදුම ආලවන්ත භූමියක්නේ බම් මේ ශ්‍රී ලංකාව කියන්නේ. මෙහෙම නිදහසේ පෙම්සුව විඳින්න පුළුවන් තැන අපේ දිව්‍ය ලෝකෙවත් නෑනේ දන්තු. ඒකනේ අපේ ලොක්කන්ටත් පෙන්වන්න ඕන මේවා. අර බලපන්කෝ. අපේ අම්මවත් මට ওই විදිහට කවල නෑනේ බං. මොන්න තරම් සොඳුරු ප්‍රේමණීය කැවිල්ලක්ද ඒක? බදින්ද කලියෙන්නේ බුසුයෝ ඔක්කොම කැවිලි. බැන්දට පස්සේ තමයි මිනිහා ගෑණිගෙන් හරියටම කන්නේ. කවුද බං? බඳුරනවද? අයියෝ ලොක්කා හුරන්නේ නැද්ද? නෑ මං හුරන්නේත් නෑ. එහෙනම් බං අපිත් එක්ක hina වෙන්නේ? මේ රටේ ගෑනු එහෙම වෙන්න ඇති. දකින එකත් එක්ක hina වෙනවා ඇති. පුදුම සුහදශීලී කාන්තා කොට්ටාශය. අපිට දේ ආරාධනාව. අනේ වන්දා. අපිට තමයිව. මටත් හිතුනේ එහෙම තමයි. මොකද්ද බං උන්ගේ හස්ත මුද්‍රාවෙන් අපිට පවසන්නේ? මට තේරෙන්නෙත් නෑ. දන්තෝ ආරාධනාව පිළි නොගෙනත් බෑ. අපි බලමු. අපේ ලෝකේ නර ලෝකේ අතර විපාර්ශවික සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න. ඔය වචන සෙට් එක කියාගන්නලු මෙහෙ ආණ්ඩුවල ලොකු 70 පුරුත්තම පිටරට සවාරි කෙලින්නේ. අන්තිමට මේ රටට ගෙන්න ලබ්බකුත් නැහැලු. අපූරුයි. උඹත් මේ ටිකට දැනගෙන තියෙන දේවල් ඈ. එහෙනම් ඉතින් පය බුරුලින් තබා වරෙන්කෝ. මම දැනගත්තා. දීපංකර සංචාරකය කිය එක පෙරේත ලෝකවලට යනකොට මෙව්වට තමයි ලෑස්ති වෙන්න කියලා. අපේ ලෝකේ අංචර සුර දූතියෝ ඉඳද්දි තමුසට ලැජ්ජ නැද්දෝයි මේ වගේ වනචර ගෑනු පස්සේ යන්න. දන්තෝ මෙහාටෝරේ මෙන්න මූ තමයි ඇටකිච්ච වගේ ඉඳගෙන මේ ඔක්කොම කරන්නේ. මං උඩ ඉඳගෙන ඔක්කොම බලාගෙන හිටියේ. ඔබට අත මම ආයි මේ වගේ වැඩ නොකරන්න. ආයි කරන්න. මෙහෙම නෑදිච්ච දීපංකරක් නෙමේ චූටි. ධර්මිෂ්ඨ යහපාලනයක් තියෙන ආශ්චර්යමත් රටක්ලු. ධර්මිෂ්ඨ යහපාලනයක් තියෙන රටවල් මෙහෙම දේවල් වෙනවද? වල්ගේ සේරම ආශ්‍රය කළා මේ රටේ අනිත් වල් වලට සේරම ඉගෙනගෙන එනවකෝ අද ගෙදර. මම බලන්න. දිව්‍ය පුත්‍රයෙකුට උනත් නිකමටවත් පොල් පැලයකට ටිකක් හැරෙන්න බෑනේ. පුදුම ඉවක්නේ මම මේ ගෑනු කියන જાතියට තියෙන්නේ. කොයි සක්කොල හිටියත් මේ ගෑනු කියන જાතිය නම් බේරෙන්න බෑ ලොක්කා.
පරිසර හිතකාමී මදුරු මර්ධන ඒකකයෙන්. ඩෙංගු මතුරු මෙහෙ ඉන්නවද? නෑ. මෙහෙ ඉන්නේ මායි මහත්තයයි පුතයි විතරයි. එහෙම වෙන්න ඇති. ඒත් අපි මෙහෙට ආවේ ඩෙංගු මදුරු කීට බිත්තර තියෙනවද බලන්න. තියෙනවා. ඒකනේ. කොහෙද තියෙන්නේ? ඇතුලේ. ඇතුළත් වතුර නැදෙන තැන් තියෙනවද? බඩු ෂුවර්? ඉක්බාල් උඹ වත්තේ එළිය බලපන්. මං ඇතුලේ බලන්න. හරි සර්. සුපු මහත්තයා වාඩිලා ඉන්නකෝ. ඇවිදලා මහන්සියට ඇතිනේ. දඩකොලයක් එම ලෑස්ති කරගන්නකෝ. හරි. යමුකෝ බලන්න ඇතුළට. වතුර නැදෙන තැන් බලන්න.